ක්ලීව්ලන්ඩ් ඔහායෝ 2026 මාර්තු 2 වෙනිදා උදෑසන 7:30ට විතර ඇති. ඊස්ට් 116 වැනි ඊඩිය අසල ජීවත් වුණු එක්තරා පුද්ගලයෙක් තමන්ගේ සුරතල් බල්ලා එක්ක සුපුරුදු පරිදි ඇවිදින්න පිටත් වුණා. ඒක හරිම සාමාන්‍ය උදෑසනක්. පරිසරය මීදුමින් වැහිලා සිරුරට දැනෙන සීතලක් තිබුණත් ඒ සාමකාමී බව ඇතුලේ මෙතරම් විහිසුණු රහසක් හැංගිලා ඇති කියලා ඔහු හීනකින්වත් හිතන්න නැතුව ඇති. නමුත් සෙනෙරක් ක්‍රීඩාංගණයේ අසල තිබුණු පස් ගොඩක් දකිද්දී ඔහුගේ ගමන නතර වුණා. ඒ පස් අතරින් එළියට නිරා ආපු කළු පාට සූට් කේස් එකක් ඔහුට පෙනුණා. මුලින් ඔහු හිතුවේ කවුරු හරි අමතක වෙලා දාලා ගිය බෑග් එකක් කියලා. ඒත් කුතුහලය නිසා ඔහු ඒක ළඟට ගිහින් විවෘත කළා. එතනදී ඔහු දැකපු දේ ඔහු සම්පූර්ණයෙන්ම කම්පා කළා. ඒ සූට් කේස් එක ඇතුලේ තිබුණේ අවුරුදු 10ක පුංචි ගැහැණු ළමයෙකුගේ සිරුරක්. ඒ විතරක් නෙවෙයි, එතන ඉඳන් අඩි 25ක් වගේ කෙටි දුරකින් පස්වලට යට වුණු තවත් නිල් පාට බෑග් එකක් තිබුණා. ඒකේ හිටියේ අවුරුදු 8ක පුංචි දැරියක්. මේ පුංචි දැරියන් දෙදෙනා අක්කයි නංගි. හැබැයි මේ කතාවේ තියෙන බිහිසුණුම දේ ඒක නෙවෙයි. මේ දරුවන් දෙන්නට ලෝකේ වැඩිපුරම විශ්වාස කරන්න පුළුවන් කෙනා කවුද? තමන්ගේ අම්මා. නමුත් අවාසනාවකට මේ අපරාධයේ පිටුපස ඉන්නෙත් ඒ අම්මමයි කියලා චෝදනා එල්ල වෙනවා. අද අපි කතා කරන්නේ අමෝර් විල්සන් සහ මිලා චැට්මන් ගැන. මේ නඩුව මේ වෙද්දී මුළු ලෝකයම කතා බහ කරන සංවේදී මාතෘකාවක් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඇත්තටම එදා මොකද වුනේ කියලා. ක්ලීව්ලන්ඩ් කියන්නේ ක්‍රීඩාවට වගේම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට ප්‍රසිද්ධ නගරයක්. එහි තියෙන කොලින්වුඩ් කියන ප්‍රදේශය ඊතරම් ප්‍රොහොසත් නැති වුණත් ඒ මිනිස්සු අතර ලොකු සහයෝගයක් තිබුණා. සෙනෙරක් ක්‍රීඩාංගණය කියන්නේ මේ පළාතේ දරුවන්ගේ පාරාදීසය. සෙල්ලම් කරන, hina වෙන, නිදහසේ ඉන්න තැනක්. ඒත් 2026 මාර්තු 2 වෙනිදා ඒ හැම දෙයක්ම උඩු යටිකුරු වුණා. ඒ නිදහස සදාකාලිකවම බැලලී ගියේ අම්මෙක් තමන්ගේම ලෙයින් උපන් දරුවන්ට කරපු ද්‍රෝහිකමත් එක්ක. අපි මුලින්ම අමෝර් විල්සන් ගැන කතා කරමු. ඇයට වයස අවුරුදු 10යි. අමෝර් කියන්නේ නමේ තේරුම තමයි ආදරය. ඇය හරිම සුරතල්. ඒ වගේම ඇදුම රෝගයෙන් පෙළුණු දරුවෙක්. ඇගේ ඉන්හේලර් එක හැම වෙලාවෙම ඇය ළඟ තිබුණා. ඒ පුංචි තොරතුරු මත හිතන්න දෙයක් අපිට තියෙනවා. මොකද ඒකෙන් අදහස් වෙන්නේ කවුරු හරි කෙනෙක් මේ දරුවා ගැන එක කාලෙකදී හරිම ආදරෙන් හෙව්වා බැලුවා කියන එක. අමෝර් ඉගෙන ගත්තේ නිවසේ ඉඳලා. ඒ නිසාම ඇය ගැන පාසල් වාර්තා හෝ පිටත සමාජයේ තොරතුරු බිඳුවයි. ඇය ලෝකය ගැන දන්නේ ඇගේ මව කියපු දේවල් විතරයි. ඒක මොනතරම් අවාසනාවක්ද? ලෝකයට ඇය ගැන ඉතිරි වෙලා තියෙන්නේ එච්චරයි. දැන් අපි මිලා චැට්මන් ගැන බලමු. ඇයට වයස අවුරුදු 8යි. මේ දරුවන් දෙන්නගෙම මව අලයිහා හෙන්ඩර්සන්. නමුත් ඔවුන්ගේ පියවරුන් දෙදෙනෙක්. අමෝර්ගේ පියා ගැන කිසිම තොරතුරක් ප්‍රසිද්ධ වෙලා නැහැ. හැබැයි මිලාගේ පියා ඩිෂෝන් චැට්මන් තමන්ගේ දුව වෙනුවෙන් පුදුමාකාර සටන් කරපු මිනිසෙක්. වසර 5ක් තිස්සේ ඔහු උසාවි ගානේ ගියේ තමන්ගේ දුවගේ භාරකාරත්වය ලබා ගන්න. නීතිඥයෝ උසාවි වාර අපේක්ෂා භංගත්වයන් මැද ඔහු අතහැරියේ නැහැ. අන්තිමට 2025 නත්තල් කාලයේදී ඔහුට මිලාව හම්බ වෙන්න අවස්ථාව ලැබුණා. ඔහු ඇයව වළඳ ගත්තා. තෑගි දුන්නා. ඒත් ඔහු දැනගෙන සිටියේ නැහැ ඒ තමයි තමන්ගේ දුවව පණ පිටින් දකින අවසන් වතාව කියලා. මාර්තු මාසයේ මිලාගේ දේහය හමු වුණු වෙලාවේ ඔහු කිව්වේ එකම එක දෙයයි. මට මගේ දරුවාව බේරගන්න බැරි වුණා. ඒ වේදනාව වචන කරන්න බෑ. දැන් අපි මේ හැම දෙයකටම චෝදනා ලබන ආලයිහා හෙන්ඩර්සන් දෙසට හැරෙමු. ඇයට වයස අවුරුදු 28යි. ඇය ජීවත් වුණේ මේ අපරාධය සිද්ධ වුණ තැන ඉඳන් සතපුම් 1.2ක් වගේ ඊටාම ආසන්න දුරක. ඇය තනියම දරුවන් හදා වඩාගත් මවක් වුණත් ඒ නිහඬ බව ඇතුලේ සැඟවුණු අඳුරු රහස මොකක්ද? දෙදරු මවක් විදිහට ආලයිහා හිටියේ දැඩි පීඩනයක කියලා අපිට හිතන්න පුළුවන්.
2025 අවුරුද්දේ ඇය බොල්මාට් ආයතනයේ රැකියාව කළත් එම වසරේම ඇයව රැකියාවෙන් නෙරපා හැරියා. නිල වශයෙන් හේතුවක් සඳහන් නොවුවත් ඇගේ තිබුණු නරක හැසිරීම ඒකට හේතු වුණ බව සමහර වාර්තා පවසනවා. අසල්වැසියන් පවසන විදිහට ආලයිහා කියන්නේ හුදකලාවේ ඉන්න කැමති අනිත් අය එක්ක වැඩි කතා බහ නොකරන ගැහැණියක්. නමුත් අසල්වැසියන් දැකපු භයානකම දේ තමයි ඇගේ රැකියාව අහිමි වුණාට පස්සේ අමෝර් සහ මිලා දෙන්නා නිවසෙන් පිටත පේනෙන්න හිටියේ නැති තරම් වීම. කලින් ඉඳහිට හෝ මිදුලේ සෙල්ලම් කරපු මේ දරුවන් දෙන්නා 2025 වසරේ සිට ලෝකයටම අමතක වෙලා ගියා. ඇත්තටම ආලයිහාගේ නිවස ගැන රජයේ ආයතන කලින් ඉඳලම විමසිල්ලෙන් හිටියේ. ඇමරිකාවේ Child Protective Services එහෙම නැතිනම් CPS කියන ආයතනය 2019 දී වගේම 2022 දීත් මේ නිවසට ඇවිත් පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඒ කියන්නේ මේ දරුවන්ට නිවස ඇතුලේ අනතුරක් තියෙනවා කියලා කවුරු හරි දෙපාරක්ම වාර්තා කරලා තියෙනවා. නමුත් අවාසනාවක මහත ඒ හැම වතාවකදීම කිසිම සාක්ෂියක් හමු නොවුන නිසා නිලධාරීන් ආපහු හැරිලා ගිහින් තිබුණා. 2026 වෙද්දී ආලයිහා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා වසා දමමින් මුළු ලෝකයෙන්ම වෙන් වුණා. නැවතත් අපි ඒ අඳුරු උදෑසනට යමු. මාර්තු 2 වෙනිදා උදෑසන 7:30ට සෙනෙර ක්‍රීඩාංගණය අසලින් ඇවිද ගිය ඒ පුද්ගලයා අලුතින් හාරපු පස් ගොඩක් දැකලා නතර වුණා. ඒ පස් අතරින් එළියට නෙරා ආපු කළු පාට නයිලෝන් සූට් කේස් එක ඔහු විවෘත කළා. එහි තිබුණේ අවුරුදු 10ක අමෝර් විල්සන්ගේ දේහයයි. එතනින් අඩි 25ක ඈතින් නිල් පාට බෑගයක් ඇතුලේ ඇගේ කුඩා නැගණිය මිලා හිටියා. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව මේ දරුවන්ගේ සිරුරු සති 2ක පමණ කාලයක් තිස්සේ ඒ පස් අතර තිබිලා තියෙනවා. ඒ කියන්නේ පෙබරවාරි අන්තිම සතියේ ඉඳන්ම මේ දරුවන් දෙන්නා ඒ පස් යට සැඟවිලා හිටියා. කවදා හරි තමන් සෙල්ලම් කරපු තමන් ආස කරපු ඒ ක්‍රීඩාංගණය අසලම ඔවුන්ට මේ ඉරණම අත්ුණා කියලා හිතද්දිත් අපේ හිත මොහොතකට නතර වෙනවා. ක්ලීව්ලන්ඩ් පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. නිවාස 350කට වඩා පරීක්ෂා කරමින් ආරක්ෂිත කැමරා 28ක දර්ශන විශ්ලේෂණය කරමින් ඔවුන් සාක්ෂි එකතු කළා. ඒ හැම සාක්ෂියක්ම එල්ල වුණේ එකම එක දෙසකටයි. ඒ ඔවුන්ගේම මව වෙතටයි. මාර්තු 4 වෙනිදා ආලයිහාව ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබුවා. පැය 4ක දීර්ඝ ප්‍රශ්න කිරීම අතරතුර ඇය නීතිඥයෙකුගේ සහාය ඉල්ලා සිටි අතර පරීක්ෂණ සඳහා කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නැහැ. එදිනම සවස ඇයව අත්අඩංගුවට ගනු ලැබුවා. පසුදින DNA වාර්තා මගින් තහවුරු වුණේ මේ දරුවන් දෙන්න ඇගේම ලේ සබඳතාවය ඇති දරුවන් බවයි. ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන 3ක් සහ ලැප්ටොප් පරිගණකයක් පොලිසිය භාරයට ගත්තා. පෙබරවාරි 25 වෙනිදා CCTV දර්ශනවල ඇය තනිවම වීදියේ ඇවිද යන ආකාරයේ සටහන් වී තිබුණත් ඇය ඒ බෑග් රැගෙන යන ආකාරය ගැන කිසිම කැමරාවක සටහන් වී තිබුණේ නැහැ. නමුත් මේ නඩුවේ තියෙන ලොකුම අභියෝගය සහ පරීක්ෂකයන්ට පවා විසඳ ගන්න බැරි වුණ ගැටලුව තමයි ඇය මේ සූට් කේස් රැගෙන යනවා හෝ ඒවා බලනවා කිසිම කැමරාවක සටහන් වී නොතිබීම. මේක නීතිමය වශයෙන් ලොකු හිදසක්. සමහර විට ආලයිහට මේ නඩුවෙන් බේරෙන්න පවා මේ කරුණ පාවිච්චි කරන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. මාර්තු 6 වෙනිදා ඇය තමන් නිවැරදි කරු බව අධිකරණයේදී ප්‍රකාශ කළා. අප ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 2ක මුදලක් නියම වුණත් ඇයට ඒ මුදල හොයාගන්න බැරි වුණ නිසා ඇය දිගටම බන්ධනාගාරගත කෙරුණා. මාර්තු 19 වෙනිදා වන විට ජූරි සභාව ඇයට එරෙහිව මිනී මැරුම සහ සාක්ෂි විනාශ කිරීම ඇතුළු චෝදනා 24ක් ගොනු කළා. නමුත් මේ චෝදනා පත්‍රයේ තිබුණු කරුණු දෙකක් දැකලා මම ඇත්තටම හිරිවැටලා ගියා. මේක YouTube එකේ කොහොම කියන්නද කියලා මම දන්නේ නැහැ. මම උත්සාහ කරන්නම්.
අධිකරණය නිල වශයෙන් පිළිගත්තා මේ දරුවන් දෙන්නම් මිය ගියාට පස්සෙත් ඔවුන්ගේ සිරුරු වලට යම් බිහිසුණු අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේක මිනි මැරුමකටත් වඩා එහා ගිය ම්ලේච්ඡ ක්‍රියාවක්. මොන වගේ මවක්ද තමන්ගේ දරුවන්ට මෙහෙම කරන්නේ? මාර්තු 12 වෙනිදා මිලාගේ පියා ඩිෂෝන් දරුවන් දෙන්නා වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කරලා විශාල ස්මාරකයක් ඉදි කළා. මාර්තු 25 වෙනිදා ඔහු අධිකරණයේදී එකම දෙයයි ඉල්ලුවේ. ඇයව හිරෙන් එළියට එවන්න එපා. ඒ වගේම අමෝර්ගේ පියා ආලයිහාව හැඳින්වුවේ ලේ පිපාසිත රාක්ෂයෙක් ලෙසයි. ඒ ප්‍රකාශය ගැන මට කිසිම තර්කයක් නැහැ. මේ නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා. මේ මරණවලට සැබෑ හේතුව කුමක්ද කියන එක තවමත් අභිරහසක්. මට හැම වෙලාවෙම හිතෙන දෙයක් තියෙනවා. අමෝර් සහ මිලා දෙන්නම ඉගෙන ගත්තේ නිවසේදී. ඔවුන්ට පිටත ලෝකයේ යහළුව හිටියේ නැහැ. ඔවුන්ව ඇස්ස ගැටෙන ගුරුවරු සිටියේ නැහැ. මේ දරුවන් දෙන්න සම්පූර්ණයෙන්ම හුදකලා වෙලයි සිටියේ. CPS ආයතනයේ දෙපාරක්ම ගිහිල්ලත් මේ දරුවන්ව බේරගන්න බැරි වුණේ ඇයි? මේ දරුවන්ගේ ජීවිත බේරගන්න තිබුණ සමාජ ආරක්ෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා නේද? අමෝර් කියන්නේ ආදරය, නිලා කියන්නේ සාමය. ඔවුන්ට තමන්ගේ නම්වල තේරුම වගේම ආදරයක්, සාමයක් ලැබෙන්න තිබුණා. ඒත් ඔවුන්ගේම මව ඔවුන්ට කළේ කිසිදාක සමාව දිය නොහැකි ද්‍රෝහිකමක්. ඊටමත් බර වුණු හදවතකින් අපි අද මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. අපි දන්නවා අපේ ප්‍රේක්ෂකයන් මෙවැනි නඩුවලට මොනතරම් සංවේදීද කියලා. පරිස්සමින් ඉන්න, ඔබ ආදරය කරන අයට සමීපව ඉන්න. මේ කතාව ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් සත්‍ය කතන්දර නැරඹීම සඳහා අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න.